Hello, my friends. How are you? Today I'm gonna show you something new. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මීට මාස කීපයකට කලින් ලංකාවේ ස්කූල් වෑන් එකක් ඇක්සිඩන්ට් වුණා. ඉතින් ඒ ස්කූල් වෑන් එක ඇක්සිඩන්ට් වුණාට පස්සේ ලංකාවේ නිලධාරීන් ඇත්තට ඒකට උත්තරයක් විදිහට ලංකාවේ නිලධාරීන් කළේ ස්කූල් පටන් ගන්න වෙලාවට ස්කූල් අවසන් කරන වෙලාවට heavy vehicle ධාවනය කරන එක නවත්තන එක. ඉතින් ඇත්තටම ඒ ක්‍රමය අසාර්ථක වුණා. ඊට පස්සේ කරේ ඒක ඊට පස්සේ ඒක එහෙමම අහෝසි කරා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ලංකාවේ දැන් ඇත්තටම දැන් බර වාහන ධාවනයේ එහෙම ස්කූල් පටන් ගන්න වෙලාවට අවසන් කරන වෙලාවට ස්කූල් බර වාහන නතර කරාට ඒක සාර්ථක වුණේ නැහැ. නමුත් ඇමරිකාවේ සහ කැනඩාවේ තියෙන ක්‍රමය මොකක්ද කියලා මම අද ඔයාලට පෙන්වන්න තමයි හදන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු මොකක්ද තියෙන ක්‍රමය කියලා. ඉතින් මම පෙන්වන්නම්, මම විස්තර කරන්නම් යනකොට. ඉතින් දැන් මම දැන් යන්නේ ඇත්තටම ස්කූල් අවසන් කරන වෙලාවට අපි බලමු ස්කෝලයක් ඉස්සරහා කොහොමද ඒගොල්ලෝ වාහන හැන්ඩල් කරන්නේ කියලා. ඉතින් මම අද ඔයාලට පෙන්වන්නම් ඒක. ඉතින් හරිම සිම්පල් දෙයක්, very easy, very simple. ඉතින් දැන් ඔන්න ස්කෝලේ ඉස්සරහා මේ ඉන්නේ මම. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ස්කූල් ලිමිට් එක, මේ ස්කූල් ස්පීඩ් ලිමිට් 30යි. ස්පීඩ් ලිමිට් කරලා තියෙන සෑම ස්කෝලයක් ළඟම ස්පීඩ් ලිමිට් එක 30යි. ඉතින් ඇත්තටම අර බර වාහන වගේ දේවල් ධාවනය කරන එක නවත්තනවට වැඩිය ඇත්තටම ස්කෝලේ අරින වෙලාවටයි පටන් ගන්න වෙලාවටයි ඇත්තටම ස්කෝලයක් ළඟ මීටර් 500 වගේ තියලා එහෙම ස්පීඩ් ලිමිට් එකක් මේගොල්ලෝ අදාළ නිලධාරීන් සහ බලධාරීන් ඒ වගේ දෙයක් කරනවා නම් ඇත්තටම ඒක ප්‍රයෝජනවත් කියලා හිතනවා. ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ ඇත්තටම ඒක ලංකාවේ අයට පොඩි දැනුවත් කිරීමක් කරන්න. ඉතින් මගේ මේ වීඩියෝ එක බලන ඔයගොල්ලෝ හැමෝටම බලන්න ෂෙයා කරන්න. එතකොට ඇත්තටම අදාළ නිලධාරීන් අදාළ බලධාරීන් ඒ ක්‍රියාමාර්ගයේ ගනී. ඉතින් ඇත්තටම ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුවා මම. අද ඒකයි මම ඔයගොල්ලන්ට පෙන්වන්න හිතුවේ. ඒත් එක්කම තව එකක් මම අද ඔයාලට පෙන්වන්නම්. මම මේ ඩ්‍රයිව් කරන ගම මේ දේ ඇත්තටම දැන් ඇමරිකාව කැනඩාව කියන්නේ කොච්චර කාර්ය බහුල රටවල් වුණත් මේගොල්ලෝ ඇත්තටම හයිවේ ඇර ඒ කියන්නේ ගොඩාක් නේබර්හුඩ් වල හැම තැනම ස්ටොප් සයින් තියෙනවා. ඒ කියන්නේ කලර් ලයිට්ස් නැති තැන්වල කලර් ලයිට්ස් නැති හැම තැනම ස්ටොප් සයින් තියෙනවා. ඉතින් කොච්චර කාර්ය බහුල වුණත් හැමෝම වාහනේ නතර කරන්න ඕනේ මේ ස්ටොප් සයින් වල. ඉතින් මම අද ආපු එකේ පොඩ්ඩක් ඒකත් ඔයගොල්ලන්ට පෙන්නන්නම්.
ඉතින් ඔයගොල්ලන් මම පොඩි වටපිටාවක් පොඩ්ඩක් පෙන්නන්නම් ඒ අතරතුර ඉතින් ඇමරිකාවේ පාරවල් තියෙන්නේ කොහොමද පාරවල් අවට කොහොමද ඇත්තටම මේ ඇමරිකාවේ කිසිම කෙනෙක් පයින් යනවා ඔයගොල්ලන්ට දකින්න හම්බෙන්නේ ටවුන් එක කැරේ කියන්නේ ඩවුන් ටවුන් වල හැර වෙන කොහේවත් පාරක කිසිම පුද්ගලයෙක් පාරේ යනවා පයින් යනවා දකින්න හම්බෙන්නේ නැහැ සියලුම දෙනා යන්නේ වාහනවල ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පාරවල කිසිම පුද්ගලයෙක් පයින් යනවා ඔයගොල්ලන්ට දකින්න ලැබෙන්නේ නැහැ ඉතින් ඒකත් විශේෂ දෙයක් මම ඔයාලට අද අර ස්ටොප් සයින් එක ගැන කියලා දෙන්න තමයි සෑහෙන දුරක් මේ ඩ්‍රයිව් කරන්නේ. ඒක ඔයාලට ගොඩක් වටී කියලා හිතලා. ඉතින් ඇත්තටම මම දැන් හයිවේ එකකට එන්ට්‍රන්ස් වෙන්න හදන්නේ හයිවේ එකෙන් එන්ට්‍රන්ස් වෙලා මම ඔයගොල්ලන්ට ගම්මානයකට ගිහිල්ලා ගමක තියෙන සුන්දරත්වය ගමක තියෙන සෞන්දර්යය මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඔයගොල්ලන්ට මේ දැන් හයිවේ එකට එන්ට්‍රන්ස් වෙන්න හදන්නේ අපි මෙතනින් ඔන්න මම දැන් හයිවේ එක ගත්තා මේ හයිවේ එකේ යන ගමන් ඉතින් හයිවේ එකෙන් එක්සිට් එක අරගෙන මම දැන් ගමකට යන්න හදන්නේ. ඉතින් බලමු කොහොමද ගමේ පැත්තේ විස්තර කියලා. ඉතින් අර ඕගොල්ලන්ට මම කිව්වා දැන් අර ස්පීඩ් ලිමිට් එක සම්බන්ධව ඕගොල්ලෝ දැන් ඈතින් පේනවා ඇති මේ ස්කෝලයක් ළඟ ඇත්තටම ඔන්න දැන් ওই පේනවා ඇති ඕගොල්ලන්ට ස්පීඩ් ලිමිට් එක දැන් ඔන්න හොඳට බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට ස්පීඩ් ලිමිට් එක බලා ගන්න පුළුවන්
පොලිසියෙන් ඉන්නවා ඒගොල්ලන්ට බලා ගන්න පුළුවන් ස්පීඩ් ලිමිට් එකට වැඩි යනවනම් අනිවාර්යෙන්ම පොලිසියෙන් ඇවිල්ලා ඒගොල්ලන්ට ටිකට් එකක් දෙනවා. මෙතන ඇත්තට මේ ස්කූල් එක ළඟ ඔයගොල්ලන්ට හොඳටම බලා ගන්න පුළුවන්. මාර සේෆ්ටි ඇත්තටම ගොඩාක් සේෆ්ටි ළමයින්ගේ ඇත්තටම ස්කූල් එකක් ළඟින් ස්පීඩ් ලිමිට් එක 20කට වගේ ඩ්‍රයිව් කරනවා නම් ඇත්තටම ඇක්සිඩන්ට් එකක් වෙන්න තියෙන අවස්ථාව ඉතාම සීමිතයි. ඉතින් ඇත්තටම දැන් මේ ඇමරිකාවේ සහ කැනඩාවේ ස්කූල් ළමයින්ට ගොඩාක් සේෆ්ටි පැත්ත ගැන හිතලා තියෙනවා. ඉතින් ඇත්තට මේ නිසා තමයි එහෙම කරලා තියෙන්නේ. ඉතින් ලංකාවේ අදාළ නිලධාරීන්ට සහ බලධාරීන්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න පුළුවන් තරම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒක තමයි කරන ලොකුම උදව්ව ඇත්තටම. ඉතින් දැන් මම මේ ගමක පාරකට මේ ඇතුල් වෙලා තියෙන ඔයගොල්ලන්ට පේනවා ඇති ගෙවල් තියෙන විදිහ ඇත්තටම හරිම ලස්සනයි. ගොඩාක් මාරම පිරිසුදුයි පිළිවෙලයි. ඉතින් හරිම ලස්සනයි ගමක තියෙන විදිහ ඇත්තටම. ඉතින් ඔයගොල්ලන්ට ඉතින් ඇමරිකාවට එන්න අවස්ථාවක් නැති වුණත් මම ඇමරිකාවේ ඉන්න නිසා මම මේක ඔයගොල්ලන්ට පෙන්නන්නේ ඔයගොල්ලන්ට ගොඩක් වටී කියලා හිතලා. බලන්නකො කිසිම කෙනෙක් පාරක පයින් ඇවිදින්නේ නැහැ. වාහන වලින්මයි හැමෝම යන්නේ. ඉතින් ලංකාවට වැඩිය හාත්පසින්ම වෙනස් ඉතින් යන්නේ. මෙතනත් තියෙන ස්පීඩ් ලිමිට් එක ඔය මේ ඉස්කෝලේ ඉස්සරහට ඕන්න බලා ගන්න පුළුවන් 25යි. ඔය ඉස්කෝලේ තියෙන දකුණු පැත්තේ ඔයගොල්ලන්ට දකින්න ඇති. ඉතින් ඔයගොල්ලන්ට තවත් ස්කූල් එකක් බලා ගන්න පුළුවන් ඉස්සරහ තියෙනවා. ඒක නම් almost finished. ඉතින් මම අර මුලින් කිව්වා ඔයගොල්ලන්ට අර ස්ටොප් සයින් එක ඔන්න දැන් ඔයගොල්ලන්ට ඉස්සරහ තියෙනවා බලා ගන්න පුළුවන්. යන සියලුම වාහන නවත්තනවා මේ ස්ටොප් සයින් එක. ඉතින් මෙතන දැන් ඔයාලට පේනවා ඇති කලර් ලයිට්ස් එකක් නැහැ මෙතන. ඉතින් කලර් ලයිට් එකක් නැහැ. මෙතන පේනවා ස්ටොප් සයින් එකක් තියෙන්නේ. ඉතින් මෙතන මුලින්ම මේ ස්ටොප් සයින් එකට එන කෙනා තමයි ඉස්සෙල්ලාම වාහනේ යන්නේ. ඉතින් ගමක ලස්සන ඔයගොල්ලන්ට පේන ඇති ගමක් වුණත් කිසිම කෙනෙක් ඇත්තටම පාරේ දකින්න නම් ඔයගොල්ලන්ට හම්බ වෙන්නේ නැහැ ඉතින්.
මේ ස්ටොප් සයින් එකේ රූල් එක තමයි මම ඔයගොල්ලන්ට කියලා දෙන්න. මේ ස්ටොප් සයින් එක ළඟ රෝද හතරම නවතින්න ඕනේ. ඇත්තටම ඒ ස්ලෝ කරගෙන යන්නත් බෑ. අනිවාර්යයෙන්ම දැන් ওই ඉස්සරහිනුත් තියෙන ස්ටොප් සයින් එකක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ ස්ටොප් සයින් එකේ අනිවාර්යයෙන්ම එන සියලුම වාහන නවත්තනවා. රෝද හතර අනිවාර්යයෙන්ම තප්පර ගානක් නවතින්න ඕන. ඔයගොල්ලන්ට බලා ගන්න ওই ස්ටොප් සයින් එක. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ ස්ටොප් සයින් එකට එන කෙනා ඉස්සල්ලාම එන කෙනා තමයි යන්නේ. දැන් මට ඉස්සල්ලාම කෙනා තමයි ඒ. ඉතින් ඇත්තටම ඔයගොල්ලන්ට මොනවා හරි දෙයක් ඇත්තටම දැනගන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. ඉතින් මේ වීඩියෝ එක තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මමගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. පුළුවන් තරම් හැකි තරම් මේ වීඩියෝ එක share කරන්න. එතකොට අදාළ නිලධාරීන් සහ බලධාරීන්ට මේ වීඩියෝ එක බලලා ඒගොල්ලන්ට පුළුවන් ඇත්තටම මොකක්ද ලංකාවේ ඉස්කෝල පටන් ගන්න වෙලාවට සහ ඉස්කෝල අරින වෙලාවට මොකක්ද කරන්න පුළුවන් කියලා තීරණය කරන්න. ඉතින් ගොඩක් වටිනවා ඇති කියලා මම හිතනවා. එහෙනම් යාළුවනේ ගිහිල්ලා එන්නම්. ජය වේවා. සුබ දවසක්.